සුදුලුණු heart healthy එකට heart attack එන්නේ නැතුව වළක්වන වැඩ කරනවද? yes කරනවා. ඒ කොහොමද? හරි කාලයට හරි ප්‍රමාණ හරි විදියට පාවිච්චි කරොත් ඒක heart healthy heart attack එන්නේ නැතුව වළක්වනවා. එහෙම කියන්නේ මොකද? කාලේ කියන්නේ සුදුලුණු මාස 3ක් හරි පාවිච්චි කරන්න ඕන. හැමදාම පාවිච්චි කරන්න ඕන. කොච්චර? කෑලි එකක් හරි දෙකක් හරි. නැත්නම් කැප්සූල් එක ඒ amount එක තියෙනවා. ඒ කැප්සූල් එක පාවිච්චි කරන්න පුළුවන්. කොහමද? එක්කෝ නිකම්ම සුදුලුණු කෑලි එක දෙකක් ගන්න පුළුවන්. නැත්නම් කුක් කරලා පාවිච්චි කරන්න පුළුවන්. හැමදාම මාස 3ට ඒ විදියට පාවිච්චි කරොත් heart එකට healthy එනවා. healthy heart එනවා. heart attack එකකින් වළක්වනවා. ඒකත් කොහමද? හරි. මේක ගිහිල්ලා කරන වැඩේ ප්‍රෙෂර් එක අඩු කරනවා. මාස 3ම අඩු කරගෙන යනවා. ඊට පස්සේ කොලෙස්ටරෝල් එකෙන් බෑඩ් කොලෙස්ටරෝල් කියලා තියෙනවා. LDL කොලෙස්ටරෝල්, බෑඩ් කොලෙස්ටරෝල්. හොඳ නැති කොලෙස්ටරෝල්. ඒක අඩු කරනවා. දැන් ලේ එක ක්ලොට් වෙන එක වතුරු වගේ ලේ වැඩ කරගන්න. වතුරු වගේ යන එක වැඩි කරනවා. ක්ලොට් වෙන එක අඩු කරනවා. ඒ නිසා ක්ලොට් වෙන නිසා තමයි අපි heart attack උයි අංශභාගත් එනවා හිර වෙලා. ඒක අඩු කරන නිසා මේ තුනම එකට වැඩ කරන නිසා heart healthy සුදුලුණු. හරි. දැන් තව වැරදි එකක් තියෙනවා. අපි කට්ටි එමර්ජන්සි එකකට සුදුලුණු පාවිච්චි කරනවා. මොකද එමර්ජන්සි ડોක්ටර් වගේ රැට පපුව කැක්කුම ටක් ගාලා සුදුලුණු හදලා දෙනවා. දැන් හරි. දැන් එමර්ජන්සි ECG ඕනේ මොකුත් ඕනේ අර ඇස්පිරින් පැත්ත මොකුත් ඕනේ ක්ලොපිඩොග්‍රල් පැත්ත ඕනේ සුදුලුණු තමයි එමර්ජන්සි. මොකද heart එකට හොඳයි කිව්වනේ. ඒක දුන්නම එයාත් මොනව කරන්නේ ඔක්කොම අහලා පාලා ඔක්කොම කිව්වනේ. හරි. විශ්වාස කරා කාලා නිදාගත්තා. වැඩේ හිරි. උදේට නැගිටින්නේ. ඕක එමර්ජන්සි වලට වැඩ කරන්නේ. මාස 3ක් හරි පාවිච්චි කරලා ඕ විදියට පාවිච්චි කරා නම් තමයි ඕක heart healthy එකට හොඳයි. එමර්ජන්සි නෙමෙයි. thank you